තමයි කොහොමද කොහොමද කෙනෙක් දන්නවා ඒ වගේම ලයිෆ් බියොන්ඩ් ද ලෙක්චර්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. පොඩි වෙනස්කමක් කරන්න හිතුණා. මම දැන් මේ වෙලාවේ ඉන්නේ මගේ යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවේට් සෙන්ටර් එකේ කියන්නේ ලයිබ්‍රරි එකේ තවම මම පොඩි එක මිනි කන්ෆරන්ස් හෝල් එකක්. මම හිතුණා ඔයගොල්ලෝ පොඩ්ඩක් මොටිවේට් කරන්න මේ this video is specifically for not great age between 15 to 25 again එන්නේ වගේ 25 වැඩි 20 24 23 වගේ කට්ටියට මම ඔයගොල්ලන් කියනෝනේ මෙහි දැන් අපි ලංකාවේ ගත්තාම ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා මාර රැල්ටත් ලංකාවේ අනික මම ගොඩක් සාමාන්‍යයෙන් වැඩ කරනවා ඉන්ටර්න්ෂිප් ස්ටුඩන්ට්ස්ලා ස්ටුඩන්ට්ස්ලා අමතර ස්ටුඩන්ට්ස්ලා කියන්නේ කොහොමද ඒගොල්ලෝ ඉන්න කට්ටිය 35 40 වගේ තමයි මාස්ටර් ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම බැචලර්ස් වලට හිටපු කට්ටියක් සාමාන්‍යයෙන් ඒ වගේ තමයි මම පාර්ට් ටයිම් ගියත් මෙහෙ පර්වර්ට් ඉන්න කට්ටිය ගොඩක් ප්‍රයිවට් කෝඩ් එකක මට පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒගොල්ලොත් එක වැඩ කරනවා. එතකොට මට දැනගන්න හම්බුන දේ තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බාහිර අපේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ශ්‍රී ලංකන් කට්ටිය මාර ටැලන්ටඩ් මාර IQ එකක් තියෙන්නේ. අපේ රටේ ලංකාවේ මිනිස්සු මාර බුද්ධිමත්. ඒ කියන්නේ මෙහි ආපු අපිට තියෙන සාමාන්‍යයෙන් UK country එක ගත්තත් මේගොල්ලෝගේ හොඳම කට්ටිය ඉන්නවා. but most of the majority of them අර මේගොල්ලෝ දන්නේ පේප් එක යූස් කරන්න හැමදාම ඔය අයිමේ රවුන්ඩ් ගහන්න ඊට පස්සේ club ගාන යන්න නටන්න majority of them okay especially girls නම් ගන්නවා දැන් එතකොට ඒ පාත් එක තමයි හොරු වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි country ගත්තාම ළමෙක්ට පොඩි ගානදලා ලස්සනට එකගේම අපි හදනවා. සමාජයට වැඩදායි පුද්ගලයෙක් විතර නරපත් මේ එහෙම නෑ සාමාන්‍යයෙන්. ලොකු වුණාට පස්සේ ලොකු කියන්නේ සාමාන්‍යයෙන් grade 5 6 වගේ ඉවරට යනවා. ඉතින් මම මේ වීඩියෝ කරන්න හේතුව තමයි පොඩ්ඩක් අපේ නංගිලා මණ්ඩලාව අපේ ළමයිව මොටිවේට් කරන්න. අපි දැන් සාමාන්‍යයෙන් ස්ටඩීස් කරනවා අපි O levels එකෙන් ස්ටඩීස් කරනවා. ඒතකොට අපේ අපේ තාත්තලා කුෂිය වෙනකම් එතකොට ඉතින් පස්සේ ඩිසිෂන් එකේ ලයිෆ් එකේ ඩිසිෂන් ගන්න ඔයගලන්ට තමයි ඉන්නේ. කියන්නේ මොනවගේ පාත් එකද ෆලෝ කරන්නේ මොනවද කරන්නේ. එතකොට මල්ලිලා නංගිලා ඔක්කොම මම හිතනවා ස්මාර්ට් ඩිසිෂන්ස් ගයිඩ් කියලා මොකද අපි යන්න ඕනේ ටෙක්නොලොජි එකත් එක්ක. ඒ වගේම අපි දැනගන්න ඕනේ අපි ගන්න ඩිසිෂන්ස් වලින් තමයි අපේ ලයිෆ් එකම තීරණය වෙන්නේ කියලා. ඒකට කවුරුත් වෙලාව නාස්ති කරන්න එපා පොඩ්ඩක්වත්. මොකද අපිට මේ ටයිම් එක කවදාවත් ආයෙ ගන්න බෑ, ගෙන්නෙත් නැහැ. ඒ කාලේ අපි හිතනවා හරිය දැන් කියන්නේ අපි දැන් ඕලර්ස් කරනවා කියන්නේ ඕලර්ස් කලින් වුණා අපි ගන්නේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා ඉවරයි. දැන් නම් ඔක්කොම නම ගන්න නිකන් ඉන්නවා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා එපා රෙස්ට් එකේ එපා. දැන් ඒ කාලේ රෙස්ට් කරොත් පස්සේ තවස්සරට එක ඔය රෙස්ට් කරපු එක සෆර් කරන්න මම ඒකෙත් මේ ඩිසිෂන් එකක් ගත්තම කියලා එන්නේ ඒ විදිහට එන්නේ ඒ විදිහට හිතලා පසුතැව වෙන්න නම් ඒක නිසා හිතන්න එපා. එහෙම වෙන්න දෙන්න එපා. ඒක නිසා අපි රිග්‍රෙට් කරන්න ඕනේ නැහැ මොකේකටවත්. අපි ටයිම් එක හරියටම යූස් කරමු. මොකද අපි දැන් ඕලර්ස් එක අපි of course අපි දානවා ඕලර්ස් එක අපි සාමාන්‍යයෙන් normal procedure එකේ ස්ටඩීස් යනවා වෙනවා හරි. එතකොට ඕලර්ස් ඉවරෙද්දී ඔයගොල්ලෝ ඩිසයිඩ් කරලා දෙන්නෝනේ රයිට් මගේ පාත් එක මොනවද කරන්නේ මොනවගේ ෆීල්ඩ්ද මට මැච් වෙන්නේ කියන එක පොඩි හරි අයිඩියක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට රිසර්ච් කරන්න. ඕලර්ස් කියන ගමන් ඔයගොල්ලන්ට මේක හොඳට රිසර්ච් කරන්න මොනවගේ පාත් එක්කද මම කැමති මොනවගේ එක දැනුනේ. පේරන්ට්ස්ලා ෆෝස් කරනවා මේක කරන්න අපි කරලා අපි ඒගොල්ලෝ කියන එක අහන්න ඕනේ of course but at the end of the day you are the one. ඔයගේ happiness එක තමයි තියෙනවා. ඔයා කරන job එකේ ඔයා සතුටු වෙන්න ඕනේ. ඒක නිසා ඔයා තමයි ඔයාගේ job එකේ තීරණය කරන්න ඕනේ. මොකක්ද future එක ගන්න කියලා. Either it will be a lawyer, engineer, doctor, businessman, anything. Story left you. OIT with an enemy අපිට job එකක් විදියට කරන්න ගොඩක් field තියෙනවා. මේ ලෝකේ අපි ලංකාවේ යන නිකන් නිකන් අපි කියන්නේ ඉන්න ගෙම්බෝ කියලා කියන්නේ අපි පොඩි එකට force ලා තියෙන්නේ. ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් අපි හැම job එකකටම respect කරන්න ඕනේ. මොකද අපි අර ෆීල්ඩ් එක ලොකුයි මේ ෆීල්ඩ් එක ලොකුයි අරයා පාතයි එහෙම ඒවා නැහැ. මොකද ඒක බොරු කතා. මොකද හැම මිනිහාගේම ජොබ් එක අපිට වටිනවා. හැම එක්කෙනාගේ ප්‍රොෆෙෂන් එක ඒ කියන්නේ දැන් as an example මම කියන්නම්.
කම්පනයක් තින කම්පනගේ මැනේජ නිමාඩ ගන්න මනේජ නිමාඩ ගන්න පුල හොඩේසන්න පුල හොඩස් සිට මනේජ ඒනත්තන් මනේජ ගොඩ තවත් කට්ටි වැඩ ගලා වැඩ කරන බට ඉමජි ඒ කම්පනගේ වශම් සෝදන මනුස්ස එනත්තම් ඒ ක්‍රීන් කර මනුස්ස එක දවස කාව නැතිවොත් මොකදන්නේ මුළු කම්පනය කරිවා කාරත් ෝෂම සුස්කක් බැරෙනවා අන්න එ නිසා ඔද මේනටන්න එහෙම එකක් නැහැ ඒගන්නේ හමෝම හම රටේ හම පිහියටම එක පෑකට ගන රේට් එකස් එකන යයි එක්ස්පිරන්ස් තම එක්ස්පිරස එක් තම රේට් එක වැඩ වෙන්න බත් හමුවට දැන් සාමටින් විදේජ් මගේ 21 දැන 21 මට සාමානය නෝමල් මිනිමම් මට මංගක් කරන මට ගේවාඩන 1271 වැඩිකර ලක 1227 තිබෙන 1271 කරා එතවට ඒක දෙන්න ඕනේ තෝට කවතාවත් දුපත් කියන එක එන්න ඇටි අන්න එකට පෙන්ෂන් කරනවන්න එකන ජොබ් වයිස් කත්තාව කවත් පල්ලා බාහ උඩදාන හැම එක්කෙනාවකින්ම අපිට දෙයක් ගන්න තින අපි බලන්නවා කර එයාගේ වයස මෙච්චරයි එයා පොඩි නත්තන් එයා කරන ජොබ් එක මේක එයා මෙහෙම යා මට එක්ස්පියන්ස් නෑන ඒවා නෙමේ අපි මොකක්හරි මනුස්සක අපේ ලයිෆ කර දෙයක් ගන්න තියන ඒ අපි ගන්න ඕන එක එච්චර අපි ඒගැන හිතා නොකර එකැන ඒක ලයි කියන දේ මහක තියෙන එක තමන්ගේ ලයිෆ හදත්ද අනිවාරක ගන්නවා එතකොට මට පෙක්කන්න ඕන්න අපයි අපි ලයිෆගේ අප මෝල්ස් කර යුනට පස්සේ අපි හය ඩිෂණ කරගෙන ඒ තොට එකැන මම කියන්න හැ මේ පාක්සින ම පෙටල න මේගේ පාසින සෝ පෝල් ලගන ඒස් ගන්න පුද තාව කෝසස් කන් ලන් තාව වයිඩ දැන් ස්පාට මේක කැන් සොසයිඩයක් ඇතන අප හමෝටම නිශස් ගන්න පුල එකක විතිකැන ලංකාවේ අපි අහලක් නැති ජොබ්ස් තින මෙහ අවුට පස්සේ ඒ පිළිබඳ ඩිග්‍රීස් උත්තිය තොට එක මාරනයක අපි දන්න පොඩි එකක් තොට ඒ ළමයි ගන්න රිසර්ස් කාර මොකද හැමෝම කැමතින ඩොක්ටගෙන් හම කැමත එජිනගෙන් හම කැමති ලෝ ඊට අමතුර තම ගොටක් ඔගල විශවාස ලොය මෙහි ඩ්‍රයින් කැන වෙහික ඩ්‍රයිවිං ඉන්ස්ටක්ටගේ සැනරක සාමාන ඉජයකට වඩ වැඩි ට ඒගලට ඩ්‍රයිවින් කියර දෙෙනවාට ඒගලන්න හත් දෙෙනවා සාමාන්‍යයෙන් අපි පේගන්න ඕනි පව 60 පවස් හිතන් 60 පවන්ස් පව ඒ ඩිපෙන්ඩ රීජන් ඩිපෙන්ඩ එක්ස්පියන්ස් ලෙවල් of them but ඔබ හිතන්න පොට්ටක් එච්චර මෙයා කරන්න කොහොද කියලා ඒගැන එක්කටම මේම නැකට ඔබලා ඔබල මුදර හිතල බල්ල මේවා කරන්න ඕනේ හරි මටම කියන්න ඔවතක පට කේපිලව ශාකරන්න තුර මේ ච්ච ලොක ජස්සකුක් මොටිවේශන් වීඩිය ඒවගේම මට කියන්න ඕලට එක පුපරක තොබලි මසකන්න පකම ඔගොල හිතන්න හැම තප්පරේම ඔගොල්ලෝ පාස් කරන තාව අපිට හවත්තය බස්කමොන් හැබ අපේ ගමන ස්ෝන් ඩි මිනිස් ෝස් සෝ බට අපි හරියට නිශම්ස් ගන්න අප ලයිගේ අපිට පස්සට එන්න බෑ අපිට අපිට ගත්ත ඩිජන පස්සර ගන්න බෑ පික්‍රට් කාන්න බෑ ඒක නිසා අපි හරියට හරිඩිෂන ලයිෆේ ගන්න ඩිෂන ගන්න ගන්න සෝගේ විකන් ස්ටාර්ට් ෆ්‍රොම් බිගිනින් බට් ස්ටිල් අපි හරියට එක ගත්තොත් අපිට පසුතැවෙන්නේ කිසිම හේතුවක් නැහැ ඒ නිසා මට කියන්න ඕන තමයි ඔබ කවදාවත් වෙලාව නවස්ස ගන්න එපා පොට්ටක්වත් නවස්ස ගන්න එපා තමන්ගේ ගෝල් එක තියෙනවනේ ගෝල් එකම ෆෝකස් කරගෙන කවදාවත් මොන හේතුවක් නිසාවත් තමන්ගේ වෙලාව නවස්ස ගන්න එපා මට එක තම කියන්න ඕනේ ඔගුලන් ඔගුල් දන්නවන සාමලින් දානස්ත්‍රය ම කියන්නේ ඔගලගේ ්‍රීට ඔගල් ්‍රීටයිම ඉන්න ඔ කෝස් බත් ඔගොල්ලෝ හිතන්න අපි ලංකා විතර නෙමේ අපි ගීල් කරන ඉන්ට්‍රශල් මිස් එක තවට ඔගොල්ලෝ ලංකාවේ ඒවගේ වෙලා විති තව ඔයාගේ වයිසේ ඔයාගේ ලබයි තවරටක ඔයාගේ ළමයි ඕකේ තවරටක 10ක් ඒවගේ දහවන වැඩගන්නවා කොට ඔයා බලන්න ඕනේ අපි කොහොමද අපි ලංකාවත් එක්ක නෙමේ ගිල්කන අපි අප ලෝකෙත් එක ගන්න තොට මිනිස්සු තමන්ට වඩා ගොඩක් ඉදිරින් ඉන්න කියෙන මතක දයවද සාමාන්‍යයෙන් අපි දන්න අපේ වට දේශන් කන්ට්‍රීස් ඒවගේ නොල තිරම් කන්ට්‍රීස් ඔක්කොම ඒවගේ තමයි අපි දන්න අප ලයිෆ වින්කන්න අපිට අපි මොක්කර දෙක ස්පේශලසන්න හොඳට උදර වලේජ අපි හොඳ එක්ස්පියන්ස එද අපි තැනට යන්න අපි මුලේදන පාත්තය කදාගන්න අපි දන්න කට්ටිය හන්නට බට මම ස්පේශලි කරන්න දන්න කට්ටිය හනට වැඩිය ඔගල් පොතර රිසර්ච් කාම ඔගල නිටතින මේ චෝසක චජීපිය එකයි තියෙන ගොල යුස් කරන්න හොඳටම එගල හොඳටම තිකැන ඔගලගේ පුරි ප්‍රෝජනයක් දැ අපික තිීලා තියන්නේ ඔපැක්සිම ප්‍රගම ප්‍රෝම ප්‍රෝෂණ ගන්න දන්නගත්තික හන්න ආහල ඕනටික ග්‍රැප්ක ළමයි එක කියන ඒක මතදාන්න අපි ඒක වැඩක් හැන අපේ අපි ඉන්නෝන අපේ මයිලයි් මේක මගේ ලයි් එක මතම නිශල එක නිසා
ඔගොල්ලෝ ලයිෆ් එකේ ඔයගොල්ලෝ ඩිසිෂන්ස් ගන්නකොට අනිත් අය අහන්න. ඒ අහලා ඔයගොල්ලන්ට ඕන විදිහට පික් කරගෙන ඕන විදිහට අයින් කරලා දාන්න. ඕක එපා, කොහොම නෑ, අරගෙන දුව මෙහෙම, අරගෙන දුත්තා මෙහෙමයි. ඒක අපිට නෑ. අපිට ඕනේ අපි ගෝල් එක කරා. හරි. ඒකට මෙහෙම පාත්. right thank you. alright. අන්න ඊට දෙන්නගෙන අන්න ඒ විදිහට ළමයි කවදාවත් වරදින්නේ නැහැ. කවදාවත් වරදින්නේ නැහැ. මම කියන්නේ මම මේ වෙනකම් මම මේ ප්‍රොසෙස් එක තමයි ෆලෝ කරේ. මම ඉස්සර මේ ප්‍රොසෙස් එක තමයි ෆලෝ කරන්නේ. ඔගොල්ලෝ කවදාවත් වරදින්නේ නැහැ ළමයි. එහෙනම් live beyond the lectures University of South Wales ඉඳලා සමගන්න යන්නේ. ඔයගොල්ලන් මම ප්‍රශ්න තියනවා මම කමෙන්ට් කරලා මෙසේජ් කරන්න අපි එන කම් කරමු. ඔයගොල්ලෝ ජය වේවා.